Hello traders. අද මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න යන්නේ 15 minute chart එක බේස් කරගෙන 1 minute time frame එකකින් confirmation නැතුව ගත්ත entries කීපයක්. මෙතන මට 15 minute chart එකේ buy zone එකක් confirm වෙනවා. එතන 1 minute time frame එකකින් buy entry එකක් එනවා. මගේ buy entry target එක මේ high එකට තියෙනවා. එතන මෙතන buy entry එකක් මේ buy zone එකක් confirm වෙලා තිබ්බා. මෙතන buy entry එකක් confirm වෙනවා. එතන මේ ටාගට් එකට ගත්ත buy එක. එතන මෙතනින් sell entry එකක් confirm වෙනවා. sell එකේ ටාගට් එකේ මේ low එක. එතන වදින මේක loss එකක්. ඉතින් මේ වගේ buy zone වල sell zone වලින් ගත්ත entries. ඉතින් මෙතනින් ගන්න buy එක TP hit වෙනවා. මෙතනින් sell entry එකක් confirm වෙනවා. හැබැයි මේ low එකට එන්නේ නැහැ. මේ තියෙන ඒ වගේ entries කීපයක්. මේ buy zone එකේ confirmation එනවා. මේ high එකට target තියෙනවා. ඒක TP hit වෙනවා. මෙතනින් ආයේ sell confirmation එකක් දෙනවා. මේ sell zone එකේ මේ low එක තමයි target එක. TP hit වෙනවා. එතකොට මේ 5 වෙනිදා ඉඳලා 7 වෙනිදා අද වෙනකන් තිබ්බ entries බලමු. TP සහ loss. එතන TP hit 1 to 15 RR. එතන 15යි. එතන 19යි. එතන 19යි TP hit 30යි. එතන 36යි. 42යි. එතන 45යි. 55යි. 61යි. 66යි. 78යි. මෙතන තියෙන දෙකක් 80යි. එතන තියෙන 86යි. 89ක් තියෙන TP hit එක. එතන loss බලමු අපි. එතන loss එකයි. එතන loss දෙකක්. එතන එකක් තියෙන 3යි. එතන එකක් තියෙන 4යි. 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක් තියෙන loss. එතකොට win rate තියෙන RR එක 89ක්. එතන loss එක තියෙන 12. එතකොට 77ක RR එකක් තියෙනවා. කියන්නේ 5 වෙනිදා 7 වෙනිදා මේ මගේ entry model එක. මේ entry model එක ඔයාලත් ඉගෙන ගන්න කැමති නම් මගේ mentorship එකට join වෙන්න. මෙතන 15 minute sell zone එකක් තියෙනවා. මම ඒක බලනවා 1 minute confirmation එක දුන්නොත් මෙතනින් එන entry target කරන්නේ කො මේ low එකට නැත්නම් මේ low එකට. මේ low එකට අපම break even කරලා මේ low එකටම hold කරනවා.